හරි අද අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ Python environment එක setup කරන විදිහ. ඉස්සෙල්ලාම අපි ඒකට අපි Python download කරගෙන ඉමු ඉස්සෙල්ලාම. මේ විදිහට browser එකක් on කරගෙන අපි මෙතන Python download කියලා search කරනවා. හරිද? එතකොට අපිට මෙන්න මේ විදිහට Python download කියලා උඩින්ම වෙබ්සයිට් එක එනවා. අපි ඒකට ගිහිල්ලා ගියාට පස්සේ අපිට මෙන්න මෙතන ඩවුන්ලෝඩ්ස් යටතේ ඩවුන්ලෝඩ්ස් යටතේ මෙතන බලා ගන්න පුළුවන් Python මේ latest version එක අපිට මෙතන ඩවුන්ලෝඩ් කරන්න දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ ඒක උඩ ක්ලික් කරාම මෙන්න මෙහෙම අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ Python ඩවුන්ලෝඩ් වෙනවා. හරි. දැන් Python ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මෙතන බලා ගන්න පුළුවන්. ඕක ඉන්ස්ටෝල් කරන්න කලින් අපි බලන්න ඕනි අපේ කොම්පියුටර් එකේ Python තියෙනවද කියලා. ඒකට CMD එක ඕපන් කරලා. හරිද? CMD එක ඕපන් කරලා මෙතන අපේ ටයිප් කරන්න ඕනි Python. හරිද? Python space dash dash version. ඔන්න විදිහට. ඒකල එන්ටර් කරාම මෙන්න මේ විදිහට Python was not found කියන්නේ Python අපේ කොම්පියුටර් එකේ නැහැ කියන එක. හරි දැන් අපි අර Python එක ඉන්ස්ටෝල් කරමු. මෙන්න මේ විදිහට ගිහිල්ලා මම මේකට ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් එනවා Python install එක. හරිද? මෙන්න මෙතනින් මේ යට මේ ටික් දෙක දාගන්න. මේ යට ටික් දෙක දාගෙන නැත්තම් මේ Python CMD එකේ ටර්මිනල් එකෙන් වැඩ කරන්නේ නැතුව යනවා මේ ටික් දෙක දැම්මේ නැත්තම්. හරිද? පාත් සෙට් වෙන්නේ නැහැ. environment variable එක සෙට් වෙන්නේ මෙන්න මේ ටික් දෙක. ওই ටික් දෙක දාලා මෙන්න මෙතන install now කියන එක වන්න. හරිද? එතකොට මෙන්න මේ විදිහට install වෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි මේ විදිහට අපේ මේ Python install වෙලා ඉවරයි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ප්‍රොජෙක්ට් එකක් හදාගන්න. හරිද? ප්‍රොජෙක්ට් එකක් හදන විදිය ගත්තම අපි ඉස්සෙල්ලාම මෙතනින්ම ක්ලෝස් කරා. දැන් ක්ලෝස් කරලා download එක install වෙලා ඉවරයි. අපි මෙතනින් ෆෝල්ඩර් එකක් හදාගන්නවා. මේ ෆෝල්ඩර් එකට නම දෙනවා Python කියලා. හරිද? මෙන්න මේ ෆෝල්ඩර් එක. ඒ ෆෝල්ඩර් එක උඩ ඩබල් ක්ලික් කරලා මම ඒක ඕපන් කරනවා. හරිද? ඕපන් කරලා මෙතන රයිට් ක්ලික් කරලා අපිට මෙතන ඕපන් ඉන් ටර්මිනල් යන්න පුළුවන්. හරිද? ඕපන් ඉන් ටර්මිනල් ගියාට පස්සේ මෙතන අපේ ප්‍රොජෙක්ට් ෆයිල් එක හදනකොට ඒකට අපිට කමාන්ඩ් එකක් තියෙනවා. හරිද? mkdir කියලා make directory කියන එක තමයි mkdir කියන්නේ. හරිද? mkdir කියලා ටයිප් කරලා ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකේ name ඊට පස්සේ මම ඒකට දෙනවා my project කියලා දෙන්නකෝ. මෙන්න එහෙම my project කියලා දෙනවා. හරිද? ඊට පස්සේ උතර එන්ටර් කරාට පස්සේ මෙන්න මේ විදිහට ප්‍රොජෙක්ට් එක හැදලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරිද? මම ඊට පස්සේ ඒ ෆෝල්ඩර් එක ඇතුළට යනවා. ඒ ෆෝල්ඩර් එක ඇතුළට ගියාට පස්සේ දැන් මුකුත් අපිට බලා ගන්න බෑනේ. මම මේක අපේ VS Code එකෙන් on කරනවා. හරිද? VS Code එකෙන් මෙන්න මෙහෙම on කරාම මෙන්න මේ විදිහට අපිට my project කියන එක බලා ගන්න පුළුවන්. ඔතන උඩ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ටර්මිනල් කියලා එකක් තියෙනවා. ටර්මිනල් ගිහින් new terminal යන්න ඕනේ. හරිද? new terminal ගියාම මෙන්න මෙතන අපේ මොකද්ද මේක මේ virtual environment එක හදා ගන්න ඕනේ. හරිද? virtual environment එක හදාගන්න අපි Python කියලා ටයිප් කරලා වැරදුනානේ. Python ස්පේස් ඩෑෂ් m ඊට පස්සේ venv කොහොමද Python ස්පේස් ඩෑෂ් m venv කියලා ටයිප් කරන්න ඕන. ඊට පස්සේ එන්ටර් කරාම මෙන්න මේ විදිහට අපේ virtual environment වලට අදාළ ෆෝල්ඩර් එක හැදෙනවා බලා ගන්න පුළුවන්. එරර් එකක් ආවා. අපි ආයෙ දාලා බලමු. මම මොකක් හරි බටන් එකක් තිබුවත් දන්නේ නැහැ. එබුණත් දන්නේ නැහැ මගේ තියෙන්නේ. බලමු. අපි ටයිප් කරමු ආයෙත් Python
dash n venv. මම හිතන්නේ මගේ අතේ මොකක් හරි බටන් එකක් තිබුණා නේද? ඔව්නේ. බලමු අපි ආයෙ එක කරමු. virtual virtual environment එක delete කරගන්නවා. මම ආයෙ type කරනවා python dash n venv. ඔව්නේ. ඉස්සෙල්ලා මොකක් හරි බටන් එකක් තිබිලා තියෙනවා. දැන් හරිද? එතකොට virtual sorry virtual environment එක හැදිලා ඉවරයි. දැන් ඊළඟට අපි මේ virtual දැන් අපි ඉස්සරම කතා කරන්න ඕනේ මේ virtual environment එක කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මේ virtual මේක නැතුව project run කරන්න පුළුවන්. හරිද? දැන් ඔය virtual environment එක අපි හදන්නේ අර දැන් අපි හිතන්නකෝ අර ලොකු project වලදී හරිද? එක එක packages use කරනවානේ. ඒ packages වල අපේ version එකින් එකට කවලම් වෙන්නේ නැතුව තියාගන්න තමයි අපි මේ virtual environment එක පාවිච්චි කරන්නේ. හරිද? දැනට එහෙම අදහසක් තිබ්බම හොඳටම තියෙන්නේ. එක කියන්නේ හිතන්නකො නිකන් එක එක version තියෙනවා. ඒ version කවලම් වෙලා නිකන් අර project එක නිකන් අර නිකන් කවලම් වෙලා නිකන් ඒක සවුත් වෙන එක නවත්තන්න වගේ තමයි අපි ඔය virtual environment එක පාවිච්චි කරන්නේ. හරිද? ඊට පස්සේ අපි මේ virtual environment එක අපි active කරගන්න ඕනේ. හරිද? ඒක හදලා විතරමද ඒක active කරගන්න ඕනේ. ඒක active කරගන්න අපි මෙන්න මේ විදිහට venv Alira scripts කියලා යන්න ඕනේ. මෙන්න මෙහෙම scripts කියලා I backslash හරිද? ඔකට කියන්නේ backslash කියලා. හරිද? ඊට පස්සේ activate කියලා type කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ venv backslash scripts backslash activate. හරිද? ඊට පස්සේ enter කරාම මෙන්න මේ විදිහට අපිට active වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරිද? දැන් අපි පළවෙනි folder එක හදලා බලමු. මම ඒකට main.py කියලා අපේ Python පළවෙනි ෆයිල් එක හදාගන්නවා. හරිද? මම Python පළවෙනි ෆයිල් එක හදාගන්න පස්සේ මම උතන print කියලා දාලා මම මෙතන දානවා hello කියලා එකල save කරනවා. save කරන්නේ control S ඔබලා. හරිද? එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන මේව auto save කියන එක දෙන්න. හරිද? auto save දුන්නාට පස්සේ save කරන්න දෙයක් නැහැ. ඒ auto save කරගන්න. හරිද? හරි. දැන් මම මෙතන hello කියලා print කරන්න කියලා තියෙනවනේ. දැන් අපි මේක run කරලා බලමු. run කරන්න python main.py කියලා type කරලා enter කරන්න. අපිට මෙන්න මේ විදිහට එතකොට hello කියලා output එකක් ගන්න පුළුවන් මෙන්න මේ. එතකොට අපි මොනවද කරේ? Python download කරා. ඊට පස්සේ හරි. දැන් අපි Python අර මේ install කරානේ. ඊට පස්සේ දැන් ඉතින් කොහොමද අපි project එක හදලා ඉවරයි කියන්නේ Python හරියට install වෙලා තියෙන්නේ. ඒක CMD එකෙන් හරියට Python install වෙලා තියෙනවද බලා ගන්න ආයෙත් Python install කරන පස්සේ Python dash dash version කියලා type කරන්න. version type කරාම වැරදිට type කරා. Python dash dash version මොනවද කරලා කරන්න. එතකොට මෙන්න මෙහෙම Python version එක එනවා කියන්නේ Python හරියට install වෙලා තියෙනවා. හරිද? දැන් project එක හදුවා කියන්නේ ඉතින් Python හරියට install වෙලා තමයි තියෙන්නේ. මම මේ තව විදිහක් තමයි කිව්වේ Python හරියට install වෙලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අපි අද කරේ එතකොට Python environment setup කරන එක අපි ඉස්සරහ Python download කරා ඊට පස්සේ අපි version check කරා ඊට පස්සේ mkdir කියන මේ keyword එක පාවිච්චි කරලා project එක හැදුවා ඊට පස්සේ අපි virtual environment එක හැදුවා virtual environment එක active කරා අන්න ওই විදිහට අපිට ඉස්සරහට Python code කරගෙන දැන් යන්න පුළුවන් දිගටම කිසි ප්‍රශ්නයක් නැතුව මොකද අපි Python environment setup එක කරලා ඉවරයි